දිලා. හලෝ හර්ෂි හලෝ කොහොමද? මොකද කරන්නේ? පෝර දැම්මානේ පෝර දැම්ම පොඩ්ඩයි ඉතින් මේවා ටික චෙක් කරන්න ඒවත් කරන්න එපා ඉතින් කන්නාඩි හිවුද්දාගෙන. මේ මාර අවුවන්නේ තියෙන්නේ මාර රස්නේ අවුවයි ඒක ඉතින් මේවා දාන්න දුව කරන්න බෑනේ වැඩ මේ ඒක නෙමෙයි. ඔය හැමදාම මිනිස්සු කතා වෙනව නේද මේ රස්නෙත් එක්ක මොකද්ද එල් නීනෝ කියලා හැම තැනින්ම ඇහෙනවා. මොකද්ද එල් නීනෝ කියන්නේ? ඔව් මෙහෙමයි ඔය එල් නීනෝ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ලිටල් බෝයි ද බෝයි කියන වගේ මීනින් එකක් ඔගේ තියෙන්නේ ඉතින් ඕක සරලව කියනවා නම් ඔය පැසිෆික් සාගරේ මේ ජලය උණුසුම් වීම නිසා ඇතිවෙන ස්වභාවික සංසිද්ධියක් තමයි ඕක. ඉතින් ඒක නිසා ඔය කාලගුණික තත්ත්ව එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන තමයි ඔය කට්ටිය කියන්නේ. එතකොට කොහොමද ඕක මේ ඇති වෙන්නේ? මොකද්ද හේතුව? ඒක මෙහෙමයි හර්ෂි. ඒ කියන්නේ අපි සරලව ඕක විග්‍රහ කරොත් සාමාන්‍යයෙන් හිතන්න ඔය සමකය ගත්තොත් සමකයාවට සාමාන්‍ය උෂ්ණත්වය වැඩිනේ. එතකොට වාතය කියන්නේ රත් වෙලා ඉහළ යනවා. ඊට පස්සේ එතන අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ වැඩි පීඩන තියෙන තැන් වලින් එතනට ඒක ෆිල් කරන්න මේ වාතය එනවා. ඉතින් ওই ක්‍රියාවලිය වෙනවා. ඉතින් එතකොට ඒකම අපේ මේ පෘථිවිය භ්‍රමණය වෙනවානේ. පෘථිවිය භ්‍රමණය වෙන්නේ හරියටම මේ ගත්තොත් ඔයාගේ වටේ මේ දිමුතු භ්‍රමණය වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ පෘථිවිය භ්‍රමණය වෙන්නේ. ඔව් මට තේරෙනවා තේරුණා නේද? භ්‍රමණය වෙන විදිය මට තේරුණා. ඉතින් ඒක බටහිර සිට නැගෙනහිර භ්‍රමණය වෙනවා. එතකොට අර සමකයේ පැත්තට යන වාතයට ඒකේ වෙන බලපෑමෙන් ඒක බෙන්ඩීමකට ලක් වෙනවා. හැරෙනවා පොඩ්ඩක්. සුලන් දිශාව මාරු වෙනවා. අන්න හරි. එතකොට ඒක ඊස්ට් එකේ ඉඳන් වෙස්ට් එකට යනවා. ඕක තමයි ඔය සුලම් ප්‍රභේදයක් ඔය සුළඟට අපි කියනවා මේ ට්‍රෙඩ් වින්ස් කියලා. ඉතින් ඕක තමයි එතන වෙන ක්‍රියාවලිය. ඉතින් එතකොට අර දැන් ඔයාලට අර මම කිව්වා වගේ මේ නැගෙනහිර ඉඳන් බටහිරට සුළං යනකොට මුහුදු ජලයත් ඒ විදිහට ඒක තල්ලු කරගෙන යනවා. එතකොට ඉතින් ඔය අපි ගත්තොත් එහෙම ඔය පැසිෆික් රීජන් එකේ මැප් එකේ ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මේ ඇමරිකාවේ පැත්තේ ඉඳන් මේ ආසියාව පැත්තට තමයි ඔය ටික තල්ලු කරන් යනවා. ඔයාලට තේරෙනවනේ ඉතින් අර හුලම් බලයත් එක්ක හුලඟත් එක්ක ජලය මේ ආසියාව පැත්තට පුෂ් වෙනවා. ඒ කියන්නේ අර අරගලයක් කරලා කට්ටිය පන්නලා දැම්ම වගේ සීන් එකක්. බලය යොදලා අයින් කරා වගේ. නෝ එහෙම කියන්න පුළුවන් අපිට අරගලයක් වගේ දෙයක් තමයි ඉතින් එතනක් තියෙන්නේ එහෙම බැලුවොත්. ජලය ටික. එතකොට ආසියාව පැත්තේ උණුසුම් ජලය තමයි දැන් තියෙන්නේ. හරිද? ඉතින් එතකොට අපි දන්නවනේ අර ජලය වාෂ්පීකරණය වෙලා වර්ෂාව ඇති වෙන්නේ. ඔය සිද්ධිය තමයි එතනදි වෙන්නේ. එතකොට මේ පැති වලට වර්ෂාව ඇති වෙනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඔව්. හැබැයි ඉතින් ඔය එල් නීනෝ තත්වයකදී අර එක්කෝ ඔය කියන මම අර කියපු සුළං එක්ක වීක් එහෙම නැත්නම් රිවර්ස් එකට තමයි වෙන්නේ. එතකොට අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට යන්න පුළුවන් නැත්නම් වීක් වෙන්න පුළුවන්. එතකොට ඕක වෙලා හර්ෂි වෙන්නේ අර මේ දැන් අර ආසියාවේ පැත්තේ තිබ්බ උණුසුම් ජලය ඇමරිකාව පැත්තට යනවා. ගලාගෙන යනවා. විරුද්ධ දිශාවට යනවා කියන්නේ. ඔව් හේම මූව් වෙනකොට අර ආසියාව පැත්තේ දැන් අර උණුසුම් ජලය අඩු වෙනවනේ. එතකොට ඉතින් වර්ෂාව අඩුයි. ඉතින් උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔය සරලව කියනවා නම් එල් නීනෝ කියලා අපි කියන්නේ. හැබැයි ඉතින් මම හිතන්නේ අපිට තාම මේ එල් නීනෝ තත්ත්වයක් තියෙනවා කියලා. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ එල් නීනෝ තත්ත්වය ඇති වෙන්නේ අප්‍රේල් වල. සාමාන්‍යයෙන් අප්‍රේල් වල ඉඳන් පොඩ ඇති වෙලා පීක් එකට එන්නේ සාමාන්‍යයෙන් ඔය දෙසැම්බර් ජනවාරි වගේ වෙද්දි තමයි ඔය එල් නීනෝ තත්ත්වය පීක් එකට එන්නේ. ඒකයි මම කිව්වේ මේක එල් නීනෝ තත්ත්වයක් තාම නැහැ. නමුත් ඉදිරියට ඇති වෙයි. උෂ්ණත්වයේ වැඩි වීමක් විතරයි නිකන් වෙලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මේ කාලේ අපි ගත්තොත් හර්ෂි මේ අපේ අපිට ඩිරෙක්ට්ලි අපිට උඩින් තමයි මේ වෙලාවේ සූර්ය ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා සමකේ ආසන්නේ අපිට ළඟයි. ඉතින් අපිට ඩිරෙක්ට් මේ වෙනවා. මම හිතන්නේ ඒක අනිත් එක පොඩ හුලං අඩුකම ග්ලෝබල් වෝමින් එකක් තියෙනවානේ. ඒ අතර තේරුණාද? ඉතින් ඒ වගේ එතකොට මේ හියුමිඩිටි එක ඔය වගේ දේවල් නිසා තමයි මට හිතෙන්නේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එල් නීනෝ තත්ත්වයක් මං හිතන්නේ දැනට නෑ. නමුත් ඇති වෙයි ඉස්සරහට. මේ උෂ්ණත්වයේ දිගින් දිගටම වැඩි වෙලා තිබුණොත් එල් නීනෝ තත්ත්වයකට යන්න පුළුවන් කියන එක තමයි එතනින් පැහැදිලි. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් එල් නීනෝ තත්ත්වය normally year එක ඇති වෙන්නේ මේ අප්‍රේල් සිට දෙසැම්බර් වගේ දක්වා. ඒ කියන්නේ අපි හිතන්න අප්‍රේල් වල පටන් ගන්නවා. පොඩියට පටන් අරගෙන ඒක පීක් එකට එන්නේ දෙසැම්බර් ජනවාරි වෙද්දී. ඒක ස්වභාවික සංසිද්ධියක් ඒක වෙන දෙයක්. ඉතින් අර මේ උෂ්ණත්වය වැඩි වෙන්න මං හිතන්නේ දැනට ඒක හේතුවක් කියලා. එල් නීනෝ හින්දා නෙමෙයි මේ අපේ සාමාන්‍යයෙන් කොහොමත් සූර්යයා සමකයාසන්නයෙන් ගමන් කරන නිසා ඇති වෙන අර රස්නේ වැඩිවීම තමයි වෙලා තියෙන්නේ. ඔව් මට හිතෙන්නේ ඒක තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් අර තාම අර එල් නීනෝ concept එක තාම ඇවිල්ලා නැහැ කියන එක තමයි මගේ මතය.